හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා ළඟට ආවා. ඉතින් මේ තමා සකුර පිපීගෙන එනකොට. ඉතින් මම ඊට කලින් පතියෝ පාක් එකට ගිහිල්ලා සකුර පිපෙන්න කලින් ඒ වගේම ටියුලිප් මල් පිපෙන්න කලින් කොහොමද කියලා ඕගොල්ලොන්ට පෙන්වන්න ඕන නිසා වීඩියෝ ටිකක් ගත්තා. ඉතින් මේ අද මම ගිය ගමන. ඔන්න මම අද පතියෝ පාක් එකට යනකොට කොහොමද තිබුණේ කියලා ඔයගොල්ලොම බලන්නකෝ. මාරම ලස්සනට තිබුණ ළමයි. එන්නකෝ මාත් එක්ක යන්න. හායි ළමයි ඉතින් මම පතියෝ පාක් එකට ආවා. ඇත්තටම මාරම ලස්සනයි. අපි යම් කොහොමද පතියෝ පාක් එක කියලා බලන්න. ඉතින් ළමයි මම මේ මල් පාර දිගේ තමයි ඇවිදගෙන ගියේ. බලන්නකො එතන තියෙන ලස්සන. අර ඈතින් පේන්නේ සකුරා මල් ගස්. ඒව ලස්සනයි නේද? බලන්නකො. ඉතින් මම බැම්ම උඩ වාඩි වෙලා ෆොටෝ එකකුත් ගත්තා. ඉතින් දැන් මම සකුරා ගස් වලින් පිරිච්ච පාරක තමයි ටියුලිප් මල් බලන්න යන්නේ. ඉතින් එන්නකො මාත් එක්ක ටියුලිප් මල් බලන්න මොන වගේ ලස්සනට ඇතිද කියලා දැන්. මාරම ලස්සනයි ළමයි. සකුරා ඔන්න ළමයි මේ තමයි ටියුලිප් මල්. බලන්නකෝ. කහ පාටින්, රෝස පාටින්, රතු පාටින්, සුදු පාටින් හැඩ වෙලා තියෙන ලස්සන. එතකොට අර ඈතින් පේන්නේ සකුරා ගස්. ඉතින් ලස්සනයි නේද ළමයි? ඇත්තටම ඒ මල් දකිද්දි මාරම සතුටුයි. ඉතින් ඕගොල්ලොන්ටත් මේ මල් දකිද්දී හිතට නිදහසක් දැනෙනවා නේද? ඉතින් බලන්නකෝ මම අද මේ ගමන තනියම යන්න ඕන කියලා තීරණය කරා. එතකොට නිදහසේ හැමදේම කරගන්න පුළුවන් කියලා මම හිතුවා. ඉතින් බලන්නකෝ ලස්සන මල්වල අසිරිය කොහොමද කියලා. ඉතින් මම එක විදිහට ඉඳලා ෆොටෝ ගත්තා, වීඩියෝස් ගත්තා. ගොඩාක් සතුටු වුණා. ඉතින් බලන්නකෝ ලස්සන මල් යායක් මැද්දේ මේ වගේ ඉඳගෙන කල්පනා කර කර ඉන්නකොට කොහොමද දැනෙන්නේ? මේ ගහ නම් ළමයි පොඩි සකුරා ගහක්. ඉතින් ඒක වටේ කැරකි මම ඉතින් ෆොටෝ ගැහැව්වා, වීඩියෝස් ගත්තා. ඉතින් ළමයි තනියම ජීවිතේ විඳින එකත් මාරම නිදහසක්. තනියම ඉන්නකොට අපිට ජීවිතේ විඳින්න හරි ලේසි. අපිට වැරදි කියන්න කවුරුත් නැහැ. අපිට ඉන්නේ අපි විතරයි ළමයි. බලන්නකෝ කොච්චර සතුටකින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මේ බලන්නකො ළමයි. ඉතින් ගොඩාක් අය ඇවිල්ලා හිටියා. මමත් ඒගොල්ලොන් දිහා බලලා ගොඩක් සතුටු වුණා. ඉතින් මම මේ වෙලාවේ ඇවිදින ගමන් තනියම සින්දුවක් කිය වටේ පිටේ තියෙන ලස්සන බැලුවලම. ඉතින් ඇත්තටම ලස්සනයි නේද? ඉතින් බලන්නකො ළමයි ගහ පුරාම සකුරා මල් වලින් පිරීලා. ඉතින් බිම සකුරා පෙති හැලිලා තියෙන ලස්සන මාරම ලස්සනයි. ඉතින් මම මේ සකුරා පෙති හැලිලා තියෙන පාර දිගේ ගියා ළමයි. බලන්නකෝ ලස්සනයි නේද? දැන් ළමයි සකුරා ගස්වල කොළ හැදීගෙන එන කාලේ. මේ බලන්නකො ළමයි
කොච්චර ලස්සනද. ඒ පාරේ සකුරා මල් පෙති වැටිලා තියෙනවා. ඉතින් මං ඒවා අහුලලා ඒ සකුරා මල් පෙතිත් එක්ක සෙල්ලම් කරා. ඉතින් බලන්නකෝ සකුරා ගස් යායක් තියෙනවා. ඒ යාය මාරම ලස්සනයි. ඉතින් මම ඒ ගහක් යටට වෙලා ඉඳගෙන ටිකක් වෙලා කල්පනා කර කර වටේ තියෙන ලස්සන බල බල හිටියා. හරිම විනෝදයි ළමයි. මාරම හිතට නිදහස්. ඉතින් මේ සකුරා මල් වල ලස්සන බලලා මට ආයෙමත් හිතුණා ටියුලිප් මල් බලන්න යන්න ඕන කියලා. ඉතින් මං ආයෙමත් ටියුලිප් මල් තියෙන පැත්තට ගියා. බලන්නකෝ ලස්සනයි නේද? මට ඇත්තටම කියනවා නම් ළමයි ඒ මල් වත්තෙන් යන්න හිතුන්නේ නැහැ. ඉතින් මං ගොඩාක් වෙලා ඒ මල් වත්තට වෙලා මල් වල ලස්සන බල බල හිටියා. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. මාරම ලස්සනයි නේද ළමයි? ටියුලිප්. මල් පාරේ ඇවිදගෙන යනකොට මොනවාද ඔයගොල්ලන්ට හිතෙන්නේ? ඉතින් ආයෙමත් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බයි ළමයි.